In this vlog. Hi, Panchi. කැමතිද ඒක? මට මෙතන එකක් ගන්න ඕනේ. වටේ යන්න තමයි දැන් හදන්නේ. ඇයි හිඟන්නේ කිව්වා? හලෝ ළමයි ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද දවසත් අපි හවස් වරුව තියාගත්තා පොඩ්ඩක් ඇවිදින්න යන්න. ඇත්තටම අද සතියේ දවසක්. ඒ වුණාට මේ දවස්වල සමර් නිසා ගොඩක් රෑ වෙන්න වෙලා යනවා. ඉතින් අපි ග්‍රෑන්විල් අයිලන්ඩ් එකට යන්න හිතුවා අද දවසේ. මම කිව්ව වෙලානේ උඩට මොන කෙට්ටද? උඩට ගිහින් උඩේම බහැලා නෑ. කිව්ව වෙලායි මට ඒක අඳුමක් යන ඔය ට්‍රිප් එක පටන් ගත්ත වෙලේ ඉඳන් හස්බන්ඩ් කියව ඉන්නේ එයා වයසට ගිහිල්ලා කියලා. මම හිතන්නේ ගොඩ පාරක් 100 පාරක් විතර කියලා. නන්නේ. වයසට යනවා තමයි ඉතින්. ඉතින් මම කියන්නේ සිත්ලා ඉන්නේ සුපිරි වායිට දෙන්න නෑ ගානක් ඉන්නවා මහත් අර මගේ දැක්කම ඔය මෙතන ඉන්නේ. ග්‍රෑන්විල් අයිලන්ඩ්. දැන් අපි ඇවිල්ලා තින්නේ. ඕ ඇවිල්ලා. අපි ඉතින් එතෙන්ට ආපු ගමන්ම කරේ ෆැමිලි ෆොටෝ එකක් ගන්න එක. ඔය ග්‍රෑන්විල් අයිලන්ඩ් කියලා ගහලා තියෙන එක රෑට මාරම ලස්සනට පේනවා. ඒකට ලයිට්ස් දාලා මාරම ලස්සනට යාල එක හදලා තියෙනවා. මං හිතන්නේ හවස නිසා වැඩි සෙනග හිටියේ නැහැ. මොකද අපි ගියේ හවස 6ට විතරනේ. ඒ වෙලාවේ ගොඩක් සෙනග හිටියේ නැහැ. නෝමල් ඔය ග්‍රෑන්විල් අයිලන්ඩ් කියන තැන ගොඩාක් බිසි. කොහොම හරි අපි 4 දෙනාගේ ෆොටෝ එකක් හරිම අමාරුවෙන් ගත්තා. මොකද ලියම් එක ටිකක් අමාරුයි. එයා ටිකක් දඟ වැඩි දැන්. අපි ඉස්සල්ලාම යන්නේ කොහෙටද? මේකද ග්‍රෑන්විල් අයිලන්ඩ්. හැබැයි මට හිතුණු විදිහට අපි ගිය වෙලාව තමයි හොඳම වෙලාව. මොකද අවුව වැඩි සැරත් නැහැ. අඩුත් නැහැ. ෆොටෝස් වලට ලස්සනට තිබ්බා. ඊට පස්සේ අපි මෙන්න මෙතන හරි අමාරුවෙන් අපි 4 දෙනාගෙන් ෆොටෝ එකක් ගත්තා. මොකද ඉස්සෙල්ලත් කිව්වා වගේ අමාරුයි. ළමයි එක්ක ගියාම කට්ටිය තේරෙනවා ඇති ඔයාලටත් අම්මලට
ස්මයිල්. ළමයි එක ෆොටෝ එකක් ගන්න ඇත්තටම අමාරුයි. ෂිප් වෝටර් පැත්ත. ස්මයිල්. ස්මයිල්. cry. ස්මයිල්. Smile. අවුව සැර වුණාට ඒක සමීපයි. ඇවිල්ලා විදින ගමන් ඉන්නේ. තාම ගාව නැහැ. මෙරින් ටික. CH නේද? මොනවද මේ? YATCH. අපිට යන්න පුළුවන්ද? සල්ලිවට ගත්තොත් ගියේ. ඕ. පස්සේ අපි අපි මේ දැන් යන්නේ සීබස් ටර්මිනල් එකට. මෙතනින් අපිට මියුසියම් එකට, ඩවුන්ටවුන් එකට, එතකොට සයන්ස් වර්ල්ඩ් එකට යන්න මෙතනින් සීබස් එකක් ගන්න පුළුවන්. කොහොමද? අර තියෙන බිල්ඩින් එක. අපේ ගෙදර පෙන්වන්න ඉතින්. අතන තමයි අපේ ගෙදර ඉන්නේ. අපි ඉන්න බිල්ඩින් එක. We call it home. ඔව් අපි ඉන්න බිල්ඩින් එක මීටර් 100ක්වත් නෑ නේද? පේනවද අපිට නෑනේ. නෑ. පේන්නේ. One way 4. ඔව් one way 4. One. ඇක්වටික් සෙන්ටර්. ඔව්. හරි. හරිනේ. Oh, child 3. මෙන්න මේ වගේ බෙල්ලෝ ගොඩ හිටිය ඔයල්ලී තිබ්බ හැම එකකම මේ බෙල්ලෝ යටින උඩට යනකම ගොඩ හිටියා. ඒක ඇත්තටම ටිකක් මට නම් ටිකක් අපිරියයි වගේ. ආපස්සට යන්නේ. ඒක ලස්සනයි. අසල කියෙන්න. ඒකේ ලස්සන. ඈත වැඩි වුණා. හරි. හරියට. අපි මෙතන මහිතන්නේ පැය දෙකක් විතර ඉන්න ඇති. ලියම්ටත් පොඩ්ඩක් එපා වෙලා ඉන්නේ. ඒ නිසා අපි සෙල්ලම් කරන්න ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවද කියලා බලන්න තමයි දැන් යන්නේ.
මොනවද ඔයාලට පේන්නේ? බලන් යනවා. ඇස් දෙකෙන් බලන් යනවා. ගඩයික. අන්න අරක. ඕ. ඒක මාර ලස්සනයි. මිනිස්සු ටිකක් මම ඒකට ආසයි. මම මෙතනින් ආසයි අයිනෙම එකට. පොඩි විස්තරයක් දෙන්න මේකේ. මේකේ දාලා තියෙනවා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික වෝටර් සිමෙන්ට් ග්‍රැවල් කියලා. මං හිතන්නේ ග්‍රැවල් මික්ස් කරලා අර බිල්ඩින් හදන්න ගෙනියන්න හරි ලේසි. බීච් එක මෙතනට කනෙක්ට් වෙන හින්දා ඕනම ලොකු ෂිප් එකකට ඇවිල්ලා බඩු ටික ලෝඩ් කරන්න අන්ලෝඩ් කරන්න පුළුවන්. ඒකෙන් මේ පිටිපස්ස වෙන ප්‍රොසෙස් එක සරලව මෙතනට දාලා තියෙනවා කොහොමද වාහනයකට බිල් වෙන්නේ. මට නම් මේකේ පේන්නේ වාහන ටිකක් කරගෙන දැලක් කරගෙන වාහනයක් නේ වාහනයක් යට තියාගෙන දැඩි ටිකක් කරගෙන ඒක තමයි මට පේන්නේ. ඕ තේරෙනවා චුට්ටක් හිතත්. තව කට්ටියක් ආවා. ප්ලේ කරන්න. ගොයි. සෙල්ලම් කරන්න ආවා. මෙයාලත් එක්ක. ආයෙ ළමා කාලෙට ගියාම. පොඩි වෙලාවකට ග්‍රැනියල් අයිලන්ඩ් එකේම සෙල්ලම් කරන තැන් ගොඩක් තිබ්බා අවුට්ඩෝර්. අපි යද්දී හවස නිසා හැබැයි ඉන්ඩෝ එකක්වත් අපිට හම්බුන්නේ නැහැ. මොකද ඒ ඔක්කොම වහලා. අපි බලමු අපි ආයෙත් දවසක ගියොත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. But he looked at me, I said, what's up? He's not that hurt. he got a friend. එතන අපිට බලන්න තිබ්බ තැන් එකින් එකට වෙනස්. ඒ නිසා ඒක වෙනම ලස්සනක් තිබ්බා. ඒ හැම තැනක්ම. මේ වෙද්දි අපි ගොඩක් කවර් කරලා තිබ්බේ අවුට්ඩෝර් තිබ්බ හැම තැනකටම අපි ගියා. හැබැයි ඉන්ඩෝ යන්න බැරි වුණා. මොකද මම කිව්වා වගේ ඒ හැම දෙයක්ම වහලා තිබ්බා. අපි බලමු ආයෙ දවසක එන්න. නෑ තව ටිකක් තියෙනවා. ගොඩක් දුරට අවසාන. ඔහොම අපි ඉස්සරහට ඇවිතන් එද්දී මේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තිබ්බා. ඉතින් අපි දෙන්නට පොඩ්ඩක් ආසයි හිතුණා සෙල්ලම් කරලා බලන්න. මොකද කවුරුත් එතන හිටියේ නැහැ. ඉතින් අපි දෙන්නත් පොඩ්ඩක් ඒකේ සෙල්ලම් කරා. මෙහෙ සූකිරි මෙහෙන්. සූකිරි මෙහෙන්. මෙතන ස්ටෙප්. එයා එනකන් ඉන්න. එයා බැස්සේ නෑ. නැත්නම් වාට එන්න බෑ. හරි වයින්. Go, go. 1, 2, go, go. 3, 5, 6. Come. යන්න යන්න. 6, 7, 8, Bye bye. 9, 10.
1 2 3 come Huh. ඉන්න නගලා එන ඒවා ඒවා මුකුත් නැහැ නේද? මේ මගේ ඇහැ ළඟ මාළුවෙක් ඉන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ග්‍රෑන්විල් අයිලන්ඩ් එකට ගිය ගමන ඉවර වුණේ. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. බයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ආයෙත් එනම් තවත් දවසකින් හම්බෙමු. ඔයත් දෙපාරක් කියන්නේ. බයි.